පාටකුරුල්ලෝ කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ නිම්නාවිගේ තාත්තා නිම්නාවිය මේ නුවරඑළිය සයිට් එකට යවන්නේ. ඉතින් නිම්නාවිගේ තාත්තා පොන්සේක සර්ගේ වචනට පිටපාන්න බැරි නිසා අනිවාර්යයෙන්ම නිම්නාවිය යවනවා. ඉතින් ඒකට මංජිත සම්බන්ධ වෙන්නේ කියපු නිසායි යවන්නේ. ඉතින් නිම්නාවිගේ තාත්තට පොඩි සැකයක් තියෙනවා මංජිත සම්බන්ධ වෙන්නේ කිව්වත් කොහොම හරි නිම්නාවිය එක්ක යයි කියලා. ඉතින් ඒ සැකේ තියෙන නිසා නිම්නාවිගේ තාත්තත් මේ ගමනට සම්බන්ධ වෙනවා. නිම්නාවිලට හොරෙන් මේ ගමනත් නිම්නාවිල යනවත් එක්කම තාත්තත් අනිවාර්යෙන්ම යනවා. ඉතින් යාළුවනේ එතකොට බලා ගන්න පුළුවන් මේ පාරත් නිම්නාවිගේ බොරුව නිම්නාවිගේ තාත්තට අහුවෙන හැටි. ඉතින් ඒත් එක්කම ෆොන්සේක සර් කියනවා මංජිත එන්නේ කියලා. ඉතින් ෆොන්සේක සර් මේ දෙයට සම්බන්ධයි කියලා නිම්නාවිගේ තාත්තත් හිතන නිසා තමයි නිම්නාවි යවන්නේ. ඉතින් ෆොන්සේක සර් විදියට කතා කරේ කෙවින් කියලා නිම්නාවිගේ තාත්තා දන්නේ නැති නිසා නිම්නාවිගේ තාත්තට ෆොන්සේක සර් බොරුවක් කියලා තිබ්බොත් ෆොන්සේක සර් ගැන මේ දේ ආරංචි වෙනවා. ඉතින් ෆොන්සේක සර්ට මේ දේ පස්සේ හරි කිව්වොත් අනිවාර්යෙන්ම ෆොන්සේක සර් දැනගන්නවා නිම්නාවිගේ තාත්තට කෝල් කරේ නැහැ කියලා. ඉතින් යාළුවනේ ඉදිරි වීඩියෝ වලදී බලා ගන්න පුළුවන් ෆොන්සේක සර් නිම්නාවිගේ තාත්තයි දෙන්නට මේ දෙන්නයි බොරුව මාට්ටු වෙනවා. ඉතින් මේ පාර නම් නිම්නාවියයි මංජිතව ඇහුනොත් නිම්නාවිගේ තාත්තට මේ දෙයින් මංජිතට නම් කොහෙත්ම ගැලවෙන්න වෙන්නේ නැහැ. මේ වගේ වීඩියෝ නැරඹීමට අමතක නොකර subscribe කරලා තියාගන්න.